වෙනතොනේ එහෙමනම් අපි කල්පනා කරන්න ඕන මේ මරණය කියන එක උපන් සියලුම සත්‍ය අරගෙන එන ධර්මතාවයක්. අපි දැකලා තියෙන ඔබ දැකලා තියෙන අර හතු වැලි හතු විශේෂයක් තියෙනවා. ඒවට එහෙම කිව්වෙම වැල්ලේ හැදෙන සහ ඒ හතු කැපුල උඩට එන්නෙම වැලි ටිකක් අරගෙන. එහෙමමයි පින්නතුනේ ඔබත් මම මේ ලෝකයට එන්නෙම මරණයක් අරගෙන. උපත කියන්නේම පින්නතුනේ මරණය ප්‍රණිවිඩය. එස කවදා හරි දවසක මේ ස්වභාවයට එතුමාටත් ඔබටත් මටත් අපි හැමෝටම ඒක වළක්වන්න පුළුවන් ජගතෙක් මෙතෙක් ලෝකේ පහළ වෙලා නැහැ පිළිතුරු. බුදුරජාණන් වහන්සේත් කරුණා. වාස්සේ නැවත නූපදින විදියට ලැබෙච්ච නිසා අපි කිව්වා පෙරණවන්න යවා කියලා. උපදින්න සියලු සියලුම හේතු පින්නතුනේ විශේෂණය කරලා විනාශ කරලා උන්වහන්සේ මරුණ නිසා අපි කිව්වා ඒක පරිණිරවාණයක් කියලා. රහතන් වහන්සේලා පසේ බුදුවරු එහෙමයි මරුණේ. ඒ වගේම විවිධ ආගමික නායකයෝ විවිධ කුලවතුන් බලවතුන් ධනවතුන් පින්වතුනි ලෝකේ හොල්ලගෙන හිටපු ලෝකේ නම දිනාගෙන හිටපු ලෝක ප්‍රසිද්ධ වෙලා හිටපු ඔක්කොම මරුණා. අද නම් තමයි ඒ අතීතයේ හිටපු ඇත්තන්ගේ නම් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මරණවා පින්වතුනි. ඊළඟට මේ සම්මුති මරණය කියලා කියන්නේ මේ වගේ. පිළිවිලි නේ උණුසුම නේ පෙට්ටි අර තියපු විදියට මොහිය තියෙනවා. ඒ කියන්නේ මැරිලා සම්මුතියක් උස්ම ගන්න නැතිකොට එක සීතල වුණාම දරදඬු වෙනකොට සම්මුතියක් ගොඩනගා ගන්නවා ඒකට කියනවා මරණය කියලා. දැන් මැරිලා පිළිතුරු. ගහකොළ මැරෙනවා, සතාසිව්පාව මැරෙනවා, මිනිස්සු මැරෙනවා. ඉතින් ඔබේ තාත්තට ඔබේ ස්වාමි පුරුෂයාට ඥාතිවරයාට මොන දෙන්න සිද්ධ වුණේ එහෙනම් ඒ ධර්මතාවය. ඒ නිසා පිළිතුරේ කල්පනා කරන්න මැරෙන අපි මැරෙන බව දැනගෙන ජීවත් වීමයි වැදගත් වෙන්නේ. මරුණාම කිසිම වැඩක් නැහැ කියලා මතක තියාගන්න ඕනේ. කිසිම වටිනකමක් නැහැ. මල පොණ කියලා දානවා. ඒක වල දානවා. ඒ වටිනකමක් නැති නිසා වටින දෙයක් තිබුණා නම් ඒවා ඉතුරු කරගන්නවා, බෙදා ගන්නවා ආදී වශයෙන්. හැබැයි මේ මලකුණක බලන්න ඉන්න කාලේ නේද තාත්තා කිව්වේ, මාමා කිව්වේ, ඥාතිවරයාගේ ඥාතිකම් කිව්වේ, සාමියා කිව්වේ ඉන්නකම් විතරයි. ඒ කියන්නේ ඉන්නකම් කියන්නේ පිටුතුනේ විශේෂයෙන්ම මේ නාම රූප එකතු වෙලා හිටපු කාලේ විතරයි. දෙවි තාත්තා නම් පුච්චන්නේ නේ. තාත්තා නම් වල දාන්නේ නේ. තාත්තා නෙමෙයි. සාමියා නම් වල දාන්නේ නේ, පුච්චන්නේ නේ. ප්‍රාණී නිරුද්ධ කිසිම තේරුමක් නැති, ඵලයක් නැති, හරයක් නැති මලකුණක් පින්නතුනේ තියෙන්නේ. එසා එහෙනම් වටිනකම තිබුණේ ජීවත් වෙන්න කාලේ. පණ තියෙන කාලේ. එහෙනම් ඔබෙත් වටිනකම, මගෙත් වටිනකම පණ තියෙන කාලේ. පණ තියෙන කාලේ කරන තියෙන දේවල් තුළ වටිනකම තියෙනවා. එසා සසානිය අපිට කියලා දෙන පණිවිඩය තමයි ජීවත් වෙන්නකම් මනුස්සකම් වලින් ජීවත් වෙන්න. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිත පුරවගෙන පෝෂත් කරගෙන ජීවත් වෙන්න. ඒක තමයි අපිට කියලා දෙන පණිවිඩය මේ සෝවාන් මාර්ගය.